ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න දවස් 4කට 5කට විතර පස්සේ මම අද තමයි බෝඩිමට යන්නේ. ඉතින් දැන් මං හිතන්නේ වෙලාව හවස 4ට විතර ඇති. ඉතින් මං දැන් තමයි ඔන්න බෝඩිමට ආවේ. හරිම මහන්සි. ඉතින් මේ සතිය ඇත්තටම මට හිතෙන විදිහට ටිකක් වැඩි සතියක් වෙයි. මොකද අසයින්මන්ට් එහෙම චුට්ටක් ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මට ඇත්තටම යුනි ව්ලොග්ස් රෙකෝඩ් කරගන්න බැරි වෙයි කියලා මට හිතුණා. ඉතින් ඒ හින්දා මං හිතුවා දැන් මගේ මේ හවස්වරුව ගෙවන වීඩියෝ ඔයාලා එක්ක ෂෙයා කරගන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. අද ව්ලොග් එකෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් උදේ 7ට බස් එකට නැග්ග පාර හවස 4 වෙනකනොත් ඉතින් බස් වලම තමයි අද දවසම ඉතින් හරිම මහන්සි ඒ හින්දා දැන් අද කොහොමත් වෙන්දට වැඩිය මහන්සි වැඩි. මොකද අද තෙල් ප්‍රශ්නෙත් එක්ක ප්‍රයිවට් බස් වැඩ කරේ නෑ. ඉතින් CTB බස් වල එන්න උනේ. අනික බස් වල මාර විදිහට සෙනග. ඉතින් ඒ හින්දා අද මාර විදිහට මහන්සි මට නම්. මහන්සි කියලා ඉතින් නිකන් වාඩි වෙලා ඉන්නත් බෑනේ. ආවට පස්සේ ලොකු මොමනාව තිබ්බෙනම් ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇඳට පනින්න. ඒ වුණාට ඉතින් දවස් 4කට 5කට විතර පස්සේ බෝඩිමට ඉතින් බෝඩිමේ චුට්ටක් දූවිලි අස් කරන දේවල් තියෙනවා. ගෙනාපු බඩු ටික අස් කරන්න ඕනි. ඉතින් ඒ ඔක්කොම කරලා ඉන්න බෑ. ඉතින් වොෂ් එකක් දාන් ඇවිල්ලා අපහව ඕව කරන්න ගත්තාමත් දාඩිය දානවා. ඉතින් ඒ හින්දා මං හිතුවා මහන්සිය ගැන හිතන්නේ නැතුව ඉක්මනට අස් කරලම වොෂ් එකක් දාගන්නවා කියලා. ඉතින් ගෙනාපු බඩු වගේක් කියන්නේ නම් ඉතින් මම මේ පාර ගෙදර යද්දි මගේ බෙඩ් ෂීට්ස් එහෙම සේරම අරන් ගියා ගෙදරින් හොදගෙන එන්නම් කියලා හිතලා. ඉතින් ඒ ටික තියෙනවා. ආයි ඉතින් චූටි ඇඳුම් වගේ කුයි. තව ඉතින් මගේ පොඩි බඩු වගේක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටික ඉතින් ඒවා තියන්න ඕන තැන් වලින් තියන්න එපා. ඉතින් ඇඳ උඩ තියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ටිකත් අස් කරලා වොෂ් එකක් දාගමු. ඉතින් ළමයි මන් දන්නවා දැන් මේ වීඩියෝ එක බලුවාම සමහර විට ඔයාලා මගෙන් බෝඩිම ගැන විස්තර අහයි. ඉතින් ඇත්තටම ළමයි මම මීට කලින් වීඩියෝ එකක් කරා බෝඩිම ගැනයි යුනිවර්සිටි එක ගැනයි දෙකම ගැන විස්තර ඔයාලා මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දීලා. ඉතින් මේ වීඩියෝ එකේ මම බෝඩිම ගැනත් මන් දන්න දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගත්තා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒක ගිහිල්ලා බලන්න. මං හිතනවා ඒක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ළමයි ටී බෑග්ස් ඔයාලට ඉතින් පේනවනේ දැක්කම. ඉතින් මම දැන් ඒ ටික මට ගන්න පහසු වෙන්න ඔය චූටි බොටල් එකකට තමයි මම දාලා තියන් හිටියේ. ඉතින් මගේ ටී බෑග්ස් ඔක්කොම ඉවර වුණා. ඉතින් ඒ හින්දා මම දැන් ආපහු අලුතින් බොටල් එක රීස්ටෝක් කරනවා.
ඉතින් ළමයි මේ සතිය නම් ඇත්තටම මට වැඩ ගොඩාක් වැටෙන සතියක්. ඉතින් මම ඊට කලින් කමියුනිටි පෝස්ට් එකක් දැම්මා. ඔයාලා මොන වගේ vlogs බලන්නද කැමති කියලා චුටි අයිඩියා එකක් දෙන්න කියලා. ඉතින් ඒකේ කමෙන්ට්ස් දාලා තිබුණා යුනි vlogs දෙන්න. ඒ වගේම බෝඩින් එකේ ඩේ එකක් ස්පෙන්ඩ් කරන විදිහ vlog එකක් කරන්න වගේ ඒවා. ඉතින් මේ සතිය ඇත්තටම මට හිතන විදිහට මට යුනි vlog එකක් කරන්න ටයිම් නෑ. ඇත්තටම vlog කර ඉන්නවට වැඩිය කරන්න වැඩ ගොඩාක් ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතුවේ යුනිකේ vlog එකක් කරන්න බැරි වෙන හින්දා ඉතින් බෝඩින් එකේ හරි චූටි vlog එකක් කරලා මේ සතිය අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් බලමු ඊළඟ සතියේ මම හිතන් ඉන්නවා යුනි vlog එකක් කරන්න. හැබැයි ඊළඟ සතියේ ෂුවර් කරන්න බෑ. මොකද දැන් මේ සති ටික එක දිගට මට වැඩ වැටෙනවා. ඉතින් ඒ හින්දා ඊළඟ සතිය නම් ඇත්තටම ෂුවර් එකක් නෑ මට vlog එකක් කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයාලා මගේ vlogs එක මුලින් ඉඳන් ඉන්න කෙනෙක් නම් මම මේ අවුරුද්ද පටන් ගත්තේ ඔයාලට ප්‍රොමිස් වුණා මම අනිවාර්යයෙන්ම සතියට vlog එකක් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් ඇත්තටම මම ඒක දිගටම කරගෙන ආවා. මට ඒක ගැන හරිම සතුටුයි. ඉතින් ඊළඟ සතිය නම් ඒ වුණාට මට ෂුවර් එකක් නෑ. ඒ වුණාට මම උපරිම try කරනවා vlog එකක් කරන්න. අපි බලමු. ඔන්න ඉතින් කතාවෙන් කතාව මං කාමරේ මගේ බඩු ටික අස් කරලා මගේ ඇඳත් හදලා ඉවරයි. ඊට පස්සේ ඉතින් මං ඔය දූවිලි වැද තිබ්බේ ඔය පිහලා මගේ බඩු ටික චුට්ටක් තවස් කරගත්තා. ඒව නම් මම රෙකෝඩ් කරලා නැහැ. ඉතින් දැන් කාමරේ අතු ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මං අතු ගාලා ඊට පස්සේ ඒකොන් ටිකත් ඩස්බින් එකට දාගත්තා. ඉතින් මම මගේ ඩස්බින් එක තියන්නේ බල්කනියේ කෙළවරකින්. ඉතින් සාමාන්‍යයෙන් මං ගෙදර යද්දී අනිවාර්යයෙන්ම ඩස්බින් එක අස් කරලා අතුලෙන් තියලා යන්නේ. ඉතින් දැන් අතු ගාලා කොන් ටික ඔක්කොම ඩස්බින් එකට දාලා මං දැන් මගේ කාමරේ අස් කරලා ඉවරයි. ඉතින් ඇත්තටම වොෂ් එකක් දාගත්තට පස්සේ නම් ඇඟට පුදුම සනීපයක් දැනුනේ. ඉතින් ඇඳට පැන්න විතරයි මතක මට හොඳටම නිින්ද ගියා. ඉතින් හවස් වරුම මං හොඳටම නිදාගත්තා. ඒ හින්දා හවස් වරු නම් කිසි දෙයක් මම රෙකෝඩ් කළා නැහැ. ඊට පස්සේ නිදාගෙන නැගිට්ටට පස්සේ මං තේ එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් ළමයි ඔයාලා මගේ මූණේ කලර් ගැන හිතන්න එපා. මං හොඳටම කළු වෙලා ඉන්නේ. ඇත්තටම දැන් මං එක ගැන හිතන එක නවත්තලා තියෙන්නේ. කොළඹ ආපු මුල් දවස්වල නම් ඇත්තටම මං ගොඩාක් මෙන්ටලි ඇත්තට මේක හිතුවා මේ මං කළු වෙන එක ගැන මං ගොඩාක් හිතුවා. ඒත් දැන් නම් ඇත්තටම දැන් මං හිත හදාගෙන ඉන්නේ. මොකද ඒ අවුවට කළු වෙන එක ඇත්තටම නවත්තන්න බෑ. සන් ක්‍රීම් ගෑවත් ඇත්තටම වැඩක් නැහැ. අවුවට පුදුම විදිහට පිච්චෙනවා. ඒ හින්දා ඉතින් දැන් ඇත්තටම මම ඒක ගැන වැඩි හිතන්නේ නැතුව හිත හදාගෙන ඉන්න try කරනවා. අනේ මන්ද ළමයි. ඉතින් ටී එකත් හදාගෙන මම ඇඳට ආවා. මං හිතුවා ලැප් එකෙන් මං ආස විදිහේ මොකක් හරි vlog එකක් හරි මූවි එකක් හරි බලනවා කියලා. ඉතින් YouTube බලද්දී මං ආස විදිහේ vlog එකක් තිබුණා. ඉතින් මං ඒක දැන් දාගෙන බලන් තමයි හදන්නේ. ඇත්තටම කරන්න නම් වැඩ ගොඩාක් තියෙනවා. ඒ වුණාට අද වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඒකට හරිම අමාරුයි. ඉතින් ඒ හින්දා මං හිතුවා අද වැඩ කරන්න නැතුව අද බ්‍රේක් එකක් අරගෙන හෙට ඉඳන්ම දිගටම කොමදිටි වැඩ කරන්න වෙනවනේ. හින්දා හෙට ඉඳන්ම වැඩ පටන් ගන්නවා කියලා.
අද ඉතින් පොඩි බ්‍රේක් එකක් අරගෙන කලින් නිදා ගන්න තමයි දැන් මං හිතන් ඉන්නේ. ඉතින් මෙච්චරයි මම වීඩියෝ ක්ලිප්ස් අරගෙන තියෙන්නේ. ඉතින් මගේ හවසරුව මේ විදිහට තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් ඊළඟ සතිය අනිවාර්යෙන් මම vlog එකක් ගේන්න උපරිම try කරනවා. ඉතින් මේ vlog එක මුලින් ඉඳන් අන්තිම වෙනකම් බලන් හිටියට ඔයාලට ගොඩාක් thank you. See you in the next vlog. Bye bye.